අයිබෝන් ළමයි ඔයාලා දෙක දෙවෙනි ටිකක් වෙනස් වීඩියෝ එකකින්. කලින් මම ඔයාලට දැම්මේ ප්‍රශ්නයෙන් ප්‍රශ්නෙට තියරි ටික විවරණය කරලා එකක් ලකුණු 45ක් වෙනකන් 100න් ලකුණු ඒ ප්‍රශ්නෙට දාලා තියරි ටික විස්තර කරලා දාපු වීඩියෝ සෙට් එකක්. වීඩියෝ 9ක් විතර දාලා දිනවා. ඒ ටික බලපු නැති අය ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාන්නම් ගිහලා ඒ ටිකක් බලලා එන්න. අද මම ඔයාලට කරන්න හිතන් ඉන්නේ ඔයාලට ඔය ආණ්ඩුවෙන් දීපු පේපර් එකක් තියෙනවනේ මෙන්න මේක. 2025 2026 පෙරහුරු පරීක්ෂණ පේපරේ කියලා. සාමාන්‍ය පෙළ. ආන් ඒකේ කෙටි ප්‍රශ්න ටික විස්තර කරලා දාන්න තමයි මම හදන්නේ. මේ පේපරේ PDF එකේ link එක මම ඔයාලට description එකේ දාන්නම්. පේපරේ හැදුවට පස්සේ උත්තර එන්න ඕන විදිහේ presentation එකක් මම මේ පේපරේ ලිව්ව විදිහ ෆොටෝ ගහලා ඒකත් ඔයාලට දාන්නම්. WhatsApp channel එකටත් දාන්නම්. මේ ටික download කරගෙන බලලා ඔයාලා පේපරේ හදලා ඊට පස්සේ මගේ මේ විස්තර කිරීම අහන්න. හරිද? මේ ටික කතාවක් නැතුව යන්. ඔන්න වීඩියෝ. තව දවස් 4කින් වගේ ඕගොල්ලන්ට විභාගෙ පටන් ගන්නවා. වැක්ස් වලට නම් දවස් 7ක් 8ක් තියෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ. අරය 7ක්ද පරිමිතිය 25ක්ද වූ කේන්ද්‍රික ඛණ්ඩ හැටති ආස්තරයක චාප දිග සොයන්න. අරය 7ක්ද පරිමිතිය 25ක්ද වූ කේන්ද්‍රික ඛණ්ඩ හැටති ආස්තරයක චාප දිග සොයන්න. කේන්ද්‍රික ඛණ්ඩ හැටති ආස්තරයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. වෘත්තයකින් මෙහෙම කපපු කෑල්ල. වෘත්තයකින් කපලා ගත්තු කෑල්ල. ඔය පරිමිතිය වර්ගඵලයේ වීඩියෝ එකේ ඔයගේ පරිමිතිය වර්ගඵලය හොයන විදිය තියෙනවා. අරය 7ක්ද පරිමිතිය 25ක්ද වූ කේන්ද්‍රික ඛණ්ඩ හැටති ආස්තරයක ඡාප දිග. අරය දෙනවා 700න් කියලා. මේකත් අරය නම් මේකත් අරය ඒකත් 700. සම්පූර්ණ පරිමිතිය කියන්නේ සම්පූර්ණ වටේ දිග 25යි 100න් ලු මෙන්න මේ ඡාප දිග කෑල්ල. මේකේ දිග අපෙන් අහනවා. අපි දාමු S කියලා. සම්පූර්ණ දිග 25යි. අරය 7යි මේකත් 7යි මේකත් 7යි S කීයද කියලා අහනවා. මේ තුනම එකතු කරාම 25යි. 7යි 100 එකතු 7යි 100 එකතු S කියන එක සමානයි 25යි. සමීකරණයක් ඉස්සෙල්ලා තියෙන්නේ 7යි 7යි 14යි. 14 එකතු S සමානයි 25යි. මේ වගේ සමීකරණයක නොදන්න පද එකයි නම් තියෙන්නේ. එයාව තනි කරගන්න එකට තමයි කියන්නේ සමීකරණ විසඳනවා කියලා. ඒකට ළමයි මේ දෙපැත්තේ තියෙන ඉතුරු පද අයින් කරගන්න. මේ S ගේ පැත්තේ තියෙන ඉතුරු පද ටික අයින් කරගත්තා නම් ඇති. මේ S ගේ පැත්තේ තියෙන එකතු 14ක්නේ. ඒ 14 අයින් කරගන්න නම් අඩු 14ක් දාගන්න ඕනේ. සමානයි 25යි. අඩු කිරීම 14ක් දාගත්තාම මේ එකතු 14ට අඩු 14 කැපෙනවා. සමීකරණය එක පැත්තකට කරනදී අනිත් පැත්තට කරනවා. ඒකින මේ පැත්තට අඩු කිරීම 14ක් දාගන්න. S සමානයි 11යි CN. හරි නේද ළමයි? මේ ඡාප දිග 11යි CN. හරි. අපි ඉක්මනට යන්න දෙවෙනි ප්‍රශ්නෙට. රූපේදී ඇති තොරතුරු භාවිතයෙන් x අගය සොයන්න කියලා රූපයක් දීලා තියෙනවා. මුලින්ම ත්‍රිකෝණවල තියෙන ප්‍රධාන ප්‍රමේයයන් ටිකක් තියෙනවා. ත්‍රිකෝණ වලට අදාළව ත්‍රිකෝණයක මුලින්ම කෝණ තුන කෝණ තුනේ එකතුව 180යි. මේක 70යි නම් මේක 80යි නම් මේක x කියලා ගත්තා කියන්නකො. ඔය තුනේ එකතුව 180ක් වෙන්න ඕනේ. 70 එකතු 80 එකතු x සමානයි 180යි කියලා අර අපි ඉස්සෙල්ලා විදිහටම 70 80 150යි. ඒකට x එකතු කරලා 180යි කියලා අර ඉස්සෙල්ලා විදිහටම 150ක් දෙපැත්තෙන්ම අඩු කරලා 180 ට 150 කියලා දාලා මේක 30යි කියලා උත්තරය ගන්න පුළුවන්. එයින් එහෙම මේ ප්‍රමේයන් වලින් ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන්. පළවෙනි ප්‍රමේය ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව අංශක 180යි. ඊගාව එක මේ පාද දෙක සමානයි කියලා කියන්නකො. මේ පාද දෙක දිගින් සමානයි නම් මේ පාද දෙකට සම්මුඛ කෝණ වල අගයන් සමානයි. මෙයා x නම් මෙයාත් x. මෙයාගේ සම්මුඛ කෝණය වෙන්නේ මෙයාට ගෑවිලා තියෙන කෝණ දෙක නෙමෙයි ඉතුරු එක්ක. මෙයාට සම්මුඛ කෝණය වෙන්නේ මෙයාට ගෑවිලා තියෙන කෝණ දෙක නෙමෙයි ඉතුරු එක්ක. මේ දෙන්න අගයෙන් සමානයි. මෙයා 30යි නම් මෙයාත් 30යි. අන් එහෙම. ඊළඟට ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේ ත්‍රිකෝණේ මේ පාදෙ දික් කරාම හැදෙන බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර කෝණ දෙක එකතුවට සමානයි. මෙයා 30යි මෙයා 20යි නම් ළමයි මෙයා 50යි. අංගෙක සරල දෙයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ලැබෙන බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙක එකතුවට සමානයි. කොහොම ඔය තීර තුන තමයි තියෙන්නේ. අපි යමු මේ රූපෙට. මේ මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේ පාදේ සමානයි කියලා ලකුණ දාලා තියෙනවා. මෙයා 110යි. මගේ කලින් වීඩියෝ ටික බලපුවාට නම් මම මේ ඔක්කොම එකින් කියලා දෙනවා. මේ ඉරි කැලිය වලින් සංකේතවත් කරන්නේ මොනවාද?
මේක x කියලා දීලා දිනවා අපිට x තමයි හොයන්න කියන්නේ. හරිද? මේ ත්‍රිකෝණය දැක්ක ගමන් මේ පාදයට මේක සමානයි. හරිද? ඊගාට මට තව එකක් කියන්න වෙනවා. රේඛාවක් මත කෝණවල එකතුව 180. කියන්නේ දැන් මෙහෙම එක රේඛාවක් වටේ කෝණ සෙට් එකක් තියෙනවා කියන්නකො. සරල රේඛාවක් වටේ. ඒක වටේ තියෙන මේ කෝණවල එකතුව හැම වෙලේම 180ක් වෙන්න ඕන. එහෙම මෙන්න මේ සරල රේඛාව වටේ තියෙන කෝණවල එකතුව 180 වෙන්න නම් මෙයා 110යි නම් මෙයා කීයක් වෙන්න ඕනේ? දෙන්නගේ මේක එකතුව 180ක් වෙන්න නම් මෙයා 110 මෙයා 70යි වෙන්න ඕනේ. හරිද? ඒක හරි. පළවෙනි පියවර ඕක. ඊළඟට දැන් මෙයා 70 කියලා දාගත්තා. මේ කෝණෙට මේ කෝණේ සමානයි. අර සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. මෙයා A නම් මෙයා A. දැන් අපිට A හොයාගන්න ඕනේ ඔක්කොම ගන්න. ඒක තමයි ත්‍රිකෝණයක කෝණ වල එකතුව. A එකතු A මෙන්න මේ ත්‍රිකෝණය. A එකතු A එකතු 70 සමාන 180. A කියන්නේ 2යි එකතු 70 සමාන 180යි. දෙපැත්තෙන්ම 70ක් අඩු කරනවා. එකතු 70 අඩු 70 සමානයි 180 වලින් 70. මේකට මේ කැපිලා 2යි සමාන 110යි. ඒව දෙකෙන් වැඩි වෙනවා. ඒව දෙකෙන් බෙදලා. අපිට හැම වෙලෙම මේ නොදන්නා පදේ අඥාතය තනි කරගන්න ඕන. ඒ සමානයි 55යි අංශය. ඔන්න ඒව හොයාගත්තා. මෙයා 55යි. ඒ කියන්නේ මෙයාත් 55යි. දැන් අපෙන් අහන්නේ x කියන එක කෙනානේ. මේ දෙන්නගේ එකතු 180ක් වෙන්න නම් මෙයා කීයක් වෙන්න ඕනද? මෙයා 55යි නම් මෙයා එකතු 180ක් වෙන්න නම් මෙයා 180 ඉතුරු ටික වෙන්නේ. අඩු කරලා බලන්න. 15යි 115. sorry 125. මේ කෝණය x සමානයි 125. මෙයාගේ ප්‍රසන්ටේෂන් කරන විදිහ බලන්න මම මේ PDF එක මම තව PDF එකක් හදලා දාන්න. හරි. ඊගාවට ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරමු. පොඩ්ඩක් වෙලා යනවා ළමයි ඉතින් අදාළ තීර ටිකක් කියන්නද? තුන්වෙනි එක හිස්ස දාන්න. 2 ඍණ 3 බෙදීම x සමානයි 4යි. හරි. මේකෙදි මේ 2 අයින් කරගන්න ඕනේ මේ 3 අයින් කරගන්න ඕනේ x තනි කර ගන්න. හරිද? අපි මුලින්ම මේ 2 අයින් කරගමු. මේ ඉස්සරහා කිසිම ලකුණක් නැහැ එකතු කිරීම. එකතු කිරීම 2 නම් සමානයි 4යි. මේ පැත්තෙන් මුලින්ම අඩු කරනවා 2ක්. මේ පැත්තෙත් අඩු කරනවා 2ක්. ඒක අපි ලියන්න ඕනේ ඊළඟ පියවරේදී. 2 ඍණ 3 බෙදීම x ගෙන් අඩු කරනවා 2ක්. 4නුත් අඩු කරනවා 2ක්. මෙයාට මෙයා කැපිලා ඍණ 3 බෙදීම x සමානයි 2යි. දැන් අර පරස්පරය ගන්න. අංගෙ පරස්පරය ගන්න වෙනවා. මෙයාගේ පරස්පරය මෙයාගේ පරස්පරය. සමීකරණේ දෙපැත්තටම කරන දේ හැම වෙලෙම කරන්න ඕනේ. මේක x බෙදීම ඍණ 3යි වෙනවා. මේ පැත්ත 1 යට 2යි වෙනවා. මේ ඍණ 3ෙන් මේ පැත්ත වැඩි කරගත්තා නම් මේ x තනි වෙනවා. x සමානයි 1 බෙදීම 2 වැඩි කිරීම ඍණ 3. ඍණ 3 බෙදීම 2යි. මේ ප්‍රසන්ටේෂන් එකක් තියෙන්න ඕනේ. අර කලින් දෙකේම සමීකරණ විසඳන විදිහ කතා කරපු හින්දා මේක එච්චර කතා කරේ නැහැ. සමීකරණ විසඳද්දී ප්‍රධාන තීරි 3යි තියෙන්නේ. එකතු කරලා තිබ්බොත් එයාව අයින් කරගන්න අඩු කරගන්නවා. අඩු කරලා තිබ්බොත් එයාව ඒ පැත්තෙන් අයින් කරගන්නවා එකතු කරනවා. වැඩි කරලා තිබ්බොත් බෙදනවා. බෙදලා තිබ්බොත් වැඩි කරනවා. ඕක ඔච්චරයි. ඊගාව ගන්න. ලඝු දෙකේ x සමානයි බිඳුව නම් ලඝු දෙකේ x සමානයි බිඳුව නම් x හොයන්න. අපිට මේක ලඝු විදිහට තියාගෙන හදන්න බෑනේ. ඒකෙන් තව මේක දර්ශක ආකාරයට හදාගන්න ඕනේ. මේක දර්ශක ආකාරයට හදාගන්නදී මම ලඝු පාඩම කරද්දී කිව්වා. ලඝු දෙකේ x සමානයි බිඳුව නම් මේක ලඝු කරගන්නේ දෙකේ බිඳුව සමාන x කියලා. දෙකේ බිඳුව සමාන x. ඕනම පදයක බිඳුවේදී බලය 1යි. x සමාන 1යි. තීරය දන්නවා නම් හරිම ලේසි. මේකේ තියෙන ප්‍රධාන තීරය ටික තමයි ලඝු එකක් කොහොමද දර්ශක කරගන්නේ? ඕනම එකක බිඳුවේ බලය 1යි කියන එක. 100 බිඳුවේ බලය 1000 බිඳුවේ බලය ඕනම එකක බිඳුවේ බලය 1යි. ඔහොම ওই තීරය දෙක දන්නවනේ. මේ ගානත් ගොඩ දාගන්න පුළුවන්. හරි. ගණන් 4ක් සාකච්ඡා කරා. පස්සේ ගන්න සුදුසු ජ්‍යාමිතික පද භාවිතා කර දී ඇති ප්‍රමේය සම්පූර්ණ කරන්න. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මේක ප්‍රමේයක්. මේක වලදී මතක තියාගෙන ඉඳලා ඉස්තර පුරවන්න ඕනේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන අභ්‍යන්තර කෝණය වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමාන වේ.
මේක නම් ඉතින් ඔයාලා මතක තියාගෙන ඉඳලා ලියන්න ඕනේ. ඊගාවට සුළු කරන්න. කියලා තව ගානක් තියෙනවා 6 වෙනි ගාන. 1 යට x ඍණ x ඍණ 1 යට 2x. භාග සුළු කිරීම. මේකත් මම ඔයාලට කියලා දුන්නා අර විනාඩි 20 වීඩියෝ 8 ඇතුළත. මෙන්න මේකේ මුලින්ම හරය සමාන කරගන්න. මෙයා 2x මෙයාවත් 2x කරගන්න නම් මේක වැඩි කරගන්නවා 2. 2x උඩ 2 ඍණ 2x උඩ x ඍණ 1. හරයන් සමානයි උඩ ටික තුම ලියා ගන්නවා. 2 ඍණ x ඍණ 1. හැංගිලේ වරහණක් දාලා ළමයි නැත්නම් දණ්ඩේට පැටලෙනවා. මෙයාව ගමු මෙතෙන්ට. 2 ඍණ ලකුණෙන් වැඩිනවා. ඍණ වතාවක් x ඍණ x ඍණ වතාවක් ඍණ 1 ධන 1යි. 2 ඍණ x ධන 1. බෙදීම 2x. 2 1 3යි 3 ඍණ x බෙදීම 2x. කොහොම ඔච්චරයි. මේක මේ වැඩි කිරීමේදී පොයින්ට් එක මතක තියාගන්න. ධනයි ධනයි වැඩි වුණොත් ධන ඍණයි ඍණයි වැඩි වුණොත් ධන ධනයි ඍණයි වැඩි වුණොත් ඍණ. සමාන ලකුණු තියෙන දෙන්නෙක් වැඩි වුණොත් ධන. අසමාන දෙන්නෙක් වැඩි වුණොත් ඍණ. කොහොම මතක තියාගන්න. ඒ ගානත් හරි. පහත දී ඇති තොරතුරු භාවිතයෙන් මූල 75හි පළමු සන්නිකර්ෂණය සොයන්න. ඕකෙදි ඉතින් ළමයි 75ට කිට්ටුම අගය තමයි පළමු සන්නිකර්ෂණය වෙන්නේ. 75ට කිට්ටුම අගය. ඒ කියන්නේ දැන් ඔතන අගයන් ටිකක් දීලා තියෙනවානේ. 8.5 වර්ගය. 72.25. කොහොම මෙතන 73.96යි 75.69යි 77.44යි. මේක 8.6 වර්ගය 8.7 වර්ගය 8.8 වර්ගය. ඕකෙන් 75ට කිට්ටුව කවුද? මෙයාට 75 වෙන්න තව එකකුයි දශම පොඩ්ඩකුයි තියෙනවා. තව එකකුයි දශම ටිකකුයි. මෙයාට 75ට වෙන්න දශම 69ක් විතරයි තියෙන්නේ. දශම 69ක්. ඒක හින්දා කිට්ටුම එක්කෙනා වෙන්න මෙයා. එහෙනම් 75 පළමු සන්නිකර්ෂණය 8.7යි. ඒකත් හරි. ඊගාව ගන්න. දී ඇති වෙන රූපේ NA සමානයි 15යි. මොකද්ද ඔය N කියන්නේ? N කියන්නේ කුලකවල දත්ත ගාන. NA කියන්නේ A කියන කුලකයේ තියෙන දත්ත ගාන. කියන්නේ මෙයා 10 කියනකොට මෙයාගේ දත්ත 10ක් කියන්නේ. ඒ වගේ තේරුම. ඔය ගානේ අපිට දත්ත දීලා තියෙනවා. NA සමානයි 15යි. NB සමානයි 8යි. එහෙනම් NA මේලය B NA ඡේදනය B'. ඔන්න ඔය දෙන්න හොයන්න කියන්නේ. මුලින්ම මේ තියෙන කුලකේ තියෙන්නේ මෙහෙම. මෙයා B මෙයා A මේ දෙන්නම ඔක්කොටම. A කියන එක්කෙනා 15යි. එයාගේ ඇතුලේ ඉන්න B 8යි. B කියන එක්කෙනාගේ ඇතුලේ අවයව 8ක් තියෙනවා. A කියන එක්කෙනාගේ ඇතුලේ 15ක් තියෙනවා. අනිවාර්යෙන් B ගේ අවයව ඔක්කොම Aටත් අයිතිනේ. මේ A කියන තවම ඇතුලේනේ මෙයා තියෙන්නේ. ඒකින්ද මේ 8 තමයි මෙයාගේ ගාන. මෙයාගේ සම්පූර්ණ ගාන 15යි. මේ 15න් 8ක් B ගේ ඇතුලේ ඉන්න අය එළි ඉන්න අය ඉන්නේ 7යි. මොකෝ ඔය දත්ත ටික දාගන්න. ඊට පස්සේ අපි අහන අය NA මේලේ B Aටයි Bට මේලය කියන්නේ දෙකටමයි තියෙන්නේ. ඡේදනය කියන්නේ දෙන්නටම පොදුයි. A මේලය B නම් Aටයි Bටයි දෙන්නටම අයිති මුළු අවයව ගන්න 15යි. මේකත් 15යි. රූපේ පුරවගත්තට පස්සේ මේ ප්‍රශ්නේ දාගන්න එක හරිම ලේසියි. ඊගාවට A ඡේදනයේ B' නේ. ඒක අපිට ඇදලා බලන්න වෙනවා. මේ අපෙන් අහන්නේ කොයි කොටසද කියලා. A ඡේදනයේ B'. මුලින්ම ඒව මාක් කරගන්නවා. A ඡේදනය B' මෙයා B මෙයා A B' කියන්නේ B හැරෙන්න ඉතුරු ටික. B හැරෙන්න ඉතුරු ටික කියන්නේ මෙන්න මේක. B හැරෙන්න ඉතුරු ටික. හරිද? කොහොම මේ කියලා තියෙන දෙන්නව පාඩ කරගන්න. A නම් Aව පාඩ කරා B නම් Bව පාඩ කරා. A' කියන්නේ හැරෙන්න ඉතුරු ටික B' කියන්නේ B හැරෙන්න ඉතුරු ටික. එක පැත්ත ඉස්සෙල්ලා තියෙන එක්කෙනාව එක පැත්තකට ඉරි වලින් පාඩ කරගත්තා. ඊළඟට තියෙන එක්කෙනාව අනිත් පැත්තට ඉරි වලින් පාඩ කරගත්තා. ඊට පස්සේ මේලය කියලා තිබ්බොත් ඉරි ඇදිච්ච හැම තැනම එනවා. ඡේදනය කියලා තිබ්බොත් මෙහෙම කතිර වැටුණ ඒරියා එක විතරයි එන්නේ. ඒ කියන්නේ මේ තනි ඉරි ටික මැකෙන්න ඕනේ. මේ මැදයි මෙන්න මේක. එතකොට මෙන්න මේ වලල්ලට නිකන් උඩුතු වැඩයක් වගේ එකක් තියෙනවා. ඒකට අදාළ අවයව කීයද කියලා තමයි මෙන්න මෙහෙම සංකේතයෙන් අහන්නේ. රූපය ඇදගෙන හිතා ගන්න. දැන් මේකට විතරක් මෙන්න මේ උඩුතු වැඩේට විතරක් අයිති ගාන අපි හොයාගත්ත 7යි කියන. කියන්නේ මෙයා සමානයි 7යි.
කියලා ලිව්වනම් ඇති. ඔයාලට නම් පියවර නැහැ. ඊගාව 1. 9 වෙනි ගාන. දී ඇති රූපයේ ADB සමානයි ACB. කොහොම දක්වන්නේ කෝණ? අර උඩින් චූටියට කෝණ ලකුණක් එහෙම දාලා දක්වන්න. මේ මෙහෙම තියෙනවා. මෙයා A B C D කියලා තියෙනවා. මෙයා අංශක 90යි. ADB කෝණය සමානයි ACB කෝණය. හරිද? ABC හා ABD ත්‍රිකෝණ යුගලයේ අංග සමවන අවස්ථාව කුමක්ද? මේක 90යි මේක 90යි. කියන්නේ මේ කෝණ දෙක සමානයි. මේ පාදය පොදුයි. මේ කෝණ දෙකත් සමානයි කියලා දීලා තියෙනවා. මේ කෝණයට මේ කෝණය. එහෙමනම් මේක අංග සම වෙන්නේ කෝපා අවස්ථාව යටතේ. මේ වල ළමයි ෆුල් තියරි ඈ. ඔයදී මට අය විස්තර කරන්න දේවල් නැහැ. 10 වෙනි ගාන. මේ පේපරේ ඇත්තටම ජීසී නේද? චුට්ටක් තියරි දන්නවනම් පේපරේ හදාගන්න පුළුවන්. 10 වෙනි එක. පුද්ගලයෙක් වාර්ෂික රුපියල් 12000ක ආදායම් බද්දක් ගෙවයි. ඔහුගේ වාර්ෂික ආදායම ගණනය කරන්න. බදු ගණනය කරන ආදායම හා බදු ප්‍රතිශත පහත දැක්වේ. රුපියල් 12000ක බද්දක් ගෙවනවා. හරිද? මෙහෙමයි. ඔයාට රුපියල් 100ක ආදායමක් හම්බ වෙනවා කියලා ඔයාගෙන් රජය බදු ගන්න නැහැ. ඔයා යම් කිසි මුදලකට වඩා වැඩියෙන් හම්බ කරනවා නම් තමා රජයෙන් ආදායම් බදු ගහන්නේ. ඒකද බය වෙන්න එපා. ඔයගොල්ලෝ රුපියල් 30000ක විතර බඩියකට වැඩ කරන් හිතන් ඉන්නවා නම් බද්දක් වැටෙන්නේ නැහැ. ඔය තියෙන වගුව පළවෙනි ලක්ෂ 18ට පළවෙනි ලක්ෂ 18ම ආදායම් බද්දෙන් නිදහස්. ඔයාලා අවුරුද්දට ලක්ෂ 18ක් ගත්තොත් ඕක නිකමට 12න් විතර ගන්නකො. 12ට කියන 1යි 12යි ඔයාලට දුක හිතෙන කතාවක් කියන්නේ. 5යි ඉතුරු බින්දු ටික කොහොමද? මාසෙකට 1,50,000ක් වගේ ගාණක් හෙව්වොත් ඊට වැඩි වුණොත් ඉතින් ඔයාලට බද්දක් කන්න වෙනවා. ඊට අඩු වෙනවා ඉතින් කන්න වෙන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ට ආදායම් බද්දට අහු වෙන්න තරම් හොඳට දියුණු වෙලා පඩියක් ගන්න හම්බෙන්නේ කියලා කවදා හරි. මේ වීඩියෝ එක බලලා හැමෝම හරි අපිට අක්කලා ගන්න. පළවෙනි ලක්ෂ 18ට ආදායම් බද්දක් නැහැ. ඊගාව ලක්ෂ 10ට 106ක ආදායම් බද්දක් තියෙනවා. මෙයාට රුපියල් 12000ක් ගහලා තියනවා කියන්නේ අනිවාර්යෙන්ම මෙයාගේ වාර්ෂික ආදායම මීට වඩා වැඩියි. ඒ කියන්නේ මේකට එකතු වෙන්න ඕනි. මෙන්න මේකෙන් මේකට වඩා වැඩිපුර තියෙන ගානට ගහපු බද්ද. මේකට එකතු වෙන්න ඕනි මේකට වඩා වැඩිපුර තියෙන ගානට ගහපු බද්ද. මේකට වඩා වැඩිපුර තියෙන ගාන x කියලා ගත්තොත් ඒකට ගහන බදු ප්‍රතිශතය තමයි 106ක් කියන්නේ. සමානයි එයාට ගහන බද්ද අපිට දීලා තියෙනවා රුපියල් 12000යි කියලා. දැන් ඊගාට සමීකරණ විසඳිල්ලක් තියෙනවා. x 6න් වැඩි කරලා 100න් බෙදලානේ. මේක නැති කරගන්න කරන්න තියෙන්නේ 100න් වැඩි කරලා 6න් බෙදලා. මේ පැත්තත් 100න් වැඩි කරලා 6න් බෙදලා. මේ 100 මේ 100 මෙහාට මේ 6 කපලා x විතරක් තනි වෙනවා. x තනි වෙනවා. හරි. මේ 6ට a 12 2යි. 2.5යි. ලක්ෂ 2යි. ඒ කියන්නේ ළමයි මෙයාට ලක්ෂ 18ට වඩා වැඩිපුර ලක්ෂ 2ක් හම්බෙලා දිනවා අවුරුද්දට. ඒකිට තමයි මෙයාට මේ 12000ක බද්දක් වැඩිලා තියෙන්නේ. අපෙන් අහන්නේ මෙයාගේ වාර්ෂික ආදායමනේ. වාර්ෂික ආදායම කියන්නේ මේ ලක්ෂ 2යි මේ ලක්ෂ 18යි කියන්නේ ලක්ෂ 20යි. රුපියල් 7 එහෙම දාලා උත්තර ලියන්න පිළියන්න. හරිනේ. මොන් මේකත් තේරෙන්නද කියලා මම හිතනවා. වාර්ෂික ආදායම් බද්දක් ගහන්න ගියොත් තාන් ඒක හොයන්නේ මේ මුල් ටිකට කොහොමත් බදු වදින්නේ නැහැ. ඒක හැරෙන්න ඉතුරු සල්ලි ටිකට 106ක බද්දක් වැඩිලා තමයි ඔය 12000 කියන එක එන්නේ. එතකොට මේක හැරෙන්න ඉතුරු මුදල x කියලා අරගෙන ඒකට අදාළ ප්‍රතිශතයෙන් වැඩි කරාම එන උත්තරය තමයි අපිට අර කියන එයාට ගහලා තියෙන බද්ද. ඒකෙන් හොයාගන්න පුළුවන් ලක්ෂ 18ට වඩා වැඩිපුර මෙයාට හම්බෙන ආදායම. ඒකෙන් අපිට සම්පූර්ණ ආදායම හොයාගන්න පුළුවන්. අර බදු ගහන්න නැති ලක්ෂ 18යි මේ වැඩිපුර තියෙන ගාණයි එකතු කරාම එනවා. මේ ප්‍රශ්නේ හැටියට නම් ලක්ෂ 20යි. හරි. ඊගාට 11 වෙනි ප්‍රශ්නේ. මේක නම් හැම අවුරුද්දෙම නොවරදවා මහන ප්‍රශ්නයක්. අනිවාර්ය ලකුණක්. මාපෝසා කූපෝගු. මාපෝසා කියන්නේ මොකද්ද? කූපෝගු කියන්නේ මොකද්ද? කූපෝගු කියන්නේ කුඩාම පොදු ගුණාකාරය. මාපෝසා කියන්නේ මහා පොදු සාධකයක්. හරි අපි බලමු ඒක කොහොමද බලන්නේ කියලා.
මේ අපි මේ ගාන උදාහරණකින් බලමු. දැන් මේ ගානේ 2x වර්ගය y 3යි xy 4යි x වර්ග y. මෙයාලා තුන් දෙනාව සාධක වලට කඩලා ඕගොල්ලෝ ලියා ගන්න ඕනේ. කූපෝගෝ හරි මාපෝසා හරි හොයන්න නම් මේ දින අපිට දෙනවා දත්ත තුනක් විතර. ඔය දත්ත තුනේ සාධක වලට කඩාගෙන අපි ලියන්න ඕනේ. මෙයාව සාධක වලට කැඩුවොත් දෙක කියන්නේ දෙකේ චූටි මිලක්කමනේ. x වර්ගය කියන්නේ x වතාවක් x වතාවක් y වතාවක් x වතාවක් y. 4 කියන්නේ සාධක වලට කරුවම දෙවතාවක් දෙකනේ. x වතාවක් x වතාවක් y. සාධක වලට කඩන්න නම් දන්නේ නැති කියලා මම හිතනවා. ඒකත් කියන්නම්කෝ. 20 වගේ සාධක වලට කඩනවා නම් මුලින් මෙයාව 2 3 කොහොම සංඛ්‍යා වලින් බෙදා ගන්න. මුලින් බෙදනවා 2. 10. ආයෙ 2. 5යි. 5 දෙකෙන් බෙදෙන්නේ නැහැ 3 ෙන් බෙදෙන්නේ නැහැ. ඊගාට තියෙන 5නේ. 5ෙන් බෙදා ගන්න. 1යි. ඒ සංඛ්‍යාව එක වෙනකම් බෙදාගෙන මේ පැත්තට ආපු ඉලක්කම් ටික කියන එක තමයි කියන්නේ සාධක වලට බෙදනවා කියලා. දෙවර දෙවතාවක් පහ කියන තමයි 20 සාධක. මේකේ මුලින්ම මේ 2 3 5 කියන පිළිවෙලට තමයි බෙදන්නේ. දෙකෙන් බෙදෙන්නේ නැත්නම් තුනෙන් බෙදෙනවා. තුනෙන් බෙදෙන්නේ නැත්නම් පහෙන්. පහෙන් බෙදෙන්නේ නැත්නම් හතෙන් කොහොම තමයි යන්නේ බෙදාගෙන. මෙහෙම සාධක වලට කඩාගත්තට පස්සේ මේ සාධක අපි රවුන්ඩ් කරගන්න ඕනේ. මාපෝසා නම් මෙහෙම යටට රවුන්ඩ් කරන්නේ. කූපෝගූ නම් මෙන්න මෙහෙට රවුන්ඩ් කරන්නේ. මේ සංඛ්‍යා සෙට් එකේම දෙකේ ඉලක්කම් වැඩිපුරම තියෙන තැන රවුන්ඩ් කරගන්න. දෙකේ ඉලක්කම් වැඩිපුරම තියෙන්නේ මෙතන. මේ සංඛ්‍යා සෙට් එකේම තුනේ ඉලක්කම් වැඩිපුරම තියෙන්නේ ඉතින් කණි තුනේ ඉලක්කමයි යන්නේ. x අකුරු වැඩිපුරම තියෙන්නේ මෙතනයි දෙකේම සමානයි කැමති තැනක් රවුන්ඩ් කරගන්න. y අකුරු වැඩිපුරම තියෙන්නේ හැමතැනම එක ගානේ තමයි යන්නේ. එහෙම මේ සංඛ්‍යා සෙට් එකම අරගෙන මේකෙන් එක එක જાතියව වැඩිම තියෙන ගාන රවුන්ඩ් කරගෙන ඔය සේරම ටික පොලිමට ලියාගෙන වැඩි කරන එකට තමයි කියන්නේ කුඩාම පොදු ගුණාකාරය හොයනවා කියලා. මේක නම් එන්නේ 12යි x වර්ග y කියලා. මේකෙන් මාපෝසාත් වෙන්නේ. මේකෙම මාපෝසා හොයන්න කිව්වොත් කරන්නේ මේ තුනටම පොදු ඒවා ගන්න බලන්න. දෙකේ ඉලක්කම් තුනටම පොදු රවුන්ඩ් කරන්න බෑනේ. තුනේ ඉලක්කම් තුනටම පොදු රවුන්ඩ් කරන්නත් බෑ. ඔන්න මේ x අකුරක් තුනටම පොදු රවුන්ඩ් කරන්න හැකියි. y ඉතුරු x එකට මේකේ රවුන්ඩ් කරන්න x එකක් නැහැ. මේ y අකුරට මෙහෙම රවුන්ඩ් කරන්න පුළුවන්. කොහොම රවුන්ඩ් වෙච්ච සංඛ්‍යා ගාන වැඩි කරලා ලියා ගන්න එක. x වතාවක් y එහෙම නැත්නම් xy. මේකට කියනවා මාපෝසා කියලා. මේකට කියනවා කූපෝගූ කියලා. කූපෝගූ නම් පැත්තට මාපෝසා නම් යටට. හැම වෙලේම කුඩා පොදු ගුණාකාරය නම් එන්නේ ලොකු සංඛ්‍යාවක්. මහා පොදු සාධකය නම් එන්නේ පොඩි සංඛ්‍යාවක්. මහා නම් පොඩි කුඩා නම් ලොකුයි කියලා මතක තියාගන්නද. හරි. ඒ ගානත් හරි. ඊගාට දෙන්නේ තනි තියරි එකක්. සාත ප්‍රකාශ අතුරේ සන්තතික දත්ත නිරූපණය වල ප්‍රකාශය හරි යොදන්නලු. සන්තතික දත්ත විවික්ත දත්ත කියන්නේ මොනවද? අර ජාල රේඛේ පාඩමේ ඔන්න මම ඕක කිව්වා. සන්තතික දත්ත කියන්නේ දශම නැති පූර්ණ සංඛ්‍යාව විදිහට තියෙන දත්ත. විවික්ත දත්ත කියන්නේ දශමත් එන ඒවා. පළවෙනි පවුලක සිටින සමාජිකයන් සංඛ්‍යාව. පවුලක ඉන්න සමාජිකයන් සංඛ්‍යාව දශම සංඛ්‍යා එනවද? ඒ කියන්නේ ඕගොල්ලන්ගේ පවුලේ මිනිස්සු කීයක් ඉන්නවද දැව්වාම 2.5යි. එහෙම කියන්නේ නැහැ. පවුලේ ඉන්න සමාජිකයෝ සංඛ්‍යාව හැම වෙලේම පූර්ණ සංඛ්‍යාවක්. 5යි 3යි 2යි. ඒ කියන්නේ මෙයා සන්තතික දත්තයක්. දැන් මම ඉස්සරහින් හරියට. ළමයෙකුගේ ස්කන්ධය කිලෝ 15යි කිලෝ 20යි නෙමෙයි. කිලෝ 15යි ග්‍රෑම් 300 නැත්නම් 15.3යි කිලෝග්‍රෑම්. දශම සංඛ්‍යා තියෙනවනේ. ඒ කියන්නේ මෙයා විවික්තයි. එයා ඉස්සරහින් මුකුත් දාන්නේ නැහැ. වැඩියෙම දාන්න යන්න එපා. සංසතිකේ වගේ විතරයි හරි දාන්න කියලා තියෙන්නේ. කම්බික බැල්ලක දිග. එයාත් දශම හිටින්න පුළුවන්. එහෙනම් එයාත් විවික්ත. වොන් අල්ලගන්න දශම හිටිනවා නම් සංතතිකයි දශම හිටිනවා නම් විවික්තයි. දශම හිටින්නේ නැති ඒවා පූර්ණ සංඛ්‍යාව විතරක් තියෙන ඒවා සන්තතික දත්ත කියලා හඳුන්වනවා. හරි. ඊගාව ගාන 13 වෙනි ගාන. ඒකේ තියෙන්නේ සමාන්තර ආශ්‍රය. මෙහෙම එයාගේ විකර්ණයක් තියෙනවා. එයාට මෙහෙම ගහපු අංශක අණුවේ ලම්බකයක් තියෙනවා. මේ කෝණය x කියලා තියෙනවා. මේ කෝණය 30ක් කියලා තියෙනවා. මෙයා 80ක් කියලා තියෙනවා. අපෙන් අහන්නේ දී ඇති තොරතුරු ඇසුරෙන් x හි අගය සොයන්න. ත්‍රිකෝණයක
පාද තුන මේ ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව තියෙන තමයි 180යි. වීඩියෝ පටන් ගත්ත ගමන් කිව්වා. මේ ත්‍රිකෝණේ මේක 90යි මේක 30යි නම් මෙයා කීයද? මෙයාව දාගමු අපි ඔයාලා කැමති එක. හරක බලලා ගෙනනොත් දාගත්ත එක. මම කැමති ඒ අකුරට. ඒ එකතු 90 එකතු 30 සමානයි 180යි. 90යි 120යි. ඒ එකතු 120 සමානයි 180යි. ඒ එකතු 120 අඩු කරනවා 120ක් සමානයි 180න් අඩු කරනවා 120. මේක 120 මේක 120 කැපෙනවා. ඒ සමානයි 60යි. ඒ කියන්නේ මේ ඒ කියලා දාගත්තේ අංශක 60යි කියන එක. හරිද? දැන් මෙන්න මෙහෙම පොඩි සීන් එකක් තියෙනවා. සමාන්තර රාශියනේ. ඒ කියන්නේ මේකේ සම්මුඛ සමානයි. 60 ධන x කියන එක 80ට සමානයි. 60 එකතු x සමානයි 80ට. ඕකෙන් හදන්න පුළුවන් 60 එකතු x අඩු 60 සමානයි 80 අඩු 60 කියලා දාලා මේ 60ට මේ 60 අයින් කරලා x සමානයි 20යි කියලා උත්තරේ ගන්න පුළුවන්. හරි. අපි දැන් ඊගා ගන්න. හරස්කඩ වර්ගඵලය මෙන්න මේවා නිකන් අර මොන්ඩිසෝරි ළමයින්ට ගණන් වගේ ප්‍රශ්නයක් තමයි ඊගාවට දීලා. බාණ්ඩ මේකක් දීලා තියෙන්නේ 14 වෙනි ගාන. පටන් ගන්න හරිය දුන්නත් කවන්න. හරස්කඩ වර්ගඵලය 36යි වර්ග සෙන්ටිමීටර වෙච්ච ප්‍රිස්මයක දිග දෙනවා 12යි සියවිය. පරිමාව වර්ගඵලය කියන්නේ ළමයි ඉතින් හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිගනේ. මේ 36 වැඩි කිරීම 36 වර්ග සෙන්ටිමීටර වැඩි කිරීම 12න් න්යාය පරිමාව හොයාගන්න පුළුවන්. පුංචි අපිට ගණන් වගේ මෙන්න මේක වැඩි කරලා මතක ඇතුව ඝන සෙන්ටිමීටර කියලා දාලා උත්තරේ දාන්න. හරි. ඊගාවේ 15 ඊගා. එක්තරා භාණ්ඩයක් ආනයනයේදී 108ක තීරුබදු ප්‍රතිශතයක් අය කරයි. මේ භාණ්ඩේ මිල අපි හිතාගමු x කියලා. මම හැම එකටම x කියලා ගන්න. එක්තරා භාණ්ඩයක් ආනයනයේදී 108ක තීරුබද්දක් තියෙනවා. මෙයාගේ මිල x. හරිද? රුපියල් 40000ක තීරුබද්දක් ගෙවන්න වෙනවලු. එයාගේ වටිනාකම කීයද අහනවා. අපි මේ මම x කියලා දාගත්ත එක්කෙනා තමයි අහන්නේ. යම් කිසි වටිනාකමක් තියෙන බඩුවක් තියෙනවා. එයාට 8ක තීරුබද්දක් ගහනවා. මෙයාට ගහන තීරුබද්ද රුපියල් 40000යි නම් තීරුබද්ද ගහන්න කලින් මිල කීයද? ඔයාලා කැමති ඉංග්‍රීසි අකුරක් දාගන්න. මම කැමති අකුර x අකුර හින්දා මම ඒක දාගන්නවා. x වතාවක් 108 මේ කලින් මිල වතාවක් ආදායම් බදු ප්‍රතිශත මේ තීරුබදු ප්‍රතිශතය සමානයි තීරුබද්දට. 8න් වැඩි කරලා 100න් බෙදලා තියෙන x ඒ කරපු මෙයාට කරපු කරදරේ මකන්න නම් මේ x 8න් වැඩි කරලා 100න් බෙදලා ඒක නැති කරගන්න ආයේ 100න් වැඩි කරලා 8න් බෙදනවා. ඒතර මෙයාට මේ 100 කැපෙනවා. මේ පැත්තට විතරක් කරන්න බෑ. එහෙම අසාධාරණ වැඩි. මේ පැත්තට කරනවා නම් මේ පැත්තටත් කරන්න බෑ. මේ පැත්තත් 100න් වැඩි කරලා 8න් බෙදනවා. මේ 8ට මේ 40000 කැපෙනවා 5000යි කියලා. 5000 වතාවක් 100 ලක්ෂ 5යි. රුපියල් 7 දාන්න ළමයි. 7 තිත මතක ඇතුව දාන්න හොඳට නැත්නම් උත්තරේ වරදී. 15 වෙනි ගාන. 16 වෙනි ගාන. මේක නම් නිකන් පොඩි පසල්ලයක් වගේ දී. ඔයාලා එකම එකයි දැනගන්න ඕනි මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන එක. ඔයාලා දන්නවද මේ ත්‍රිකෝණයක මේ පාලෙට මේ පාල මෙහෙම නිකන් හරියටම බෙදලා තිබ්බ මේ මධ්‍ය ලක්ෂ දෙකෙන් බෙදලා තියෙනවා නම් මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි නම් මෙයාගේ දිග 5යි නම් මෙයාගේ දිග 10යි වගේ ඩබල් කරලා ගන්න පුළුවන් කියන්නේ. මෙයාටම සමානව දෙපැත්තෙම ගිහිල්ලා තියෙනවා නම් 5 10යි කියලා ගන්න පුළුවන්. එහෙම නිකන් සමාන ලකුණු වලින් ගේමක් අහන රූපයක් තමයි මේකේ තියෙන්නේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන මම වැඩි විස්තර කියන්නේ නැහැ. වීඩියෝ එක නැත්තම් ඕනට වඩා දික් වෙනවා. මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණය මෙහෙම කැලි දෙකකට බෙදලා තියෙනවා. මෙයාට මෙයා සමානයි. මේ තුන් දෙනාම සමානයි. මෙතනින් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මෙහෙම ඇවිල්ලා තියෙනවා. මෙයා 2යි කියලා දීලා තියෙනවා. මෙයා කීයද? මෙයා 2යි නම් මෙන්න මේ ත්‍රිකෝණය සලකලා මෙයා 4යි. මෙයා 4යි නම් මෙයා 8යි. මේ සම්පූර්ණ එක්කෙනා 8යි. මෙයා 8යි නම් මේ සම්පූර්ණ එක්කෙනා 16යි. නිකම් මුහන් කියන ළමයි අර ත්‍රිකෝණික මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් හොයාගෙන යන්න දී. ඒකත් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අර මෙහෙම ත්‍රිකෝණයකට පාදයක් ගන්න දිනවා නම් මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි වගේ කියලා දීලා දිනවා කියන්නකො. මෙයාගේ දිග x නම් මෙයාගේ දිග 2x. අන් එහෙම පොඩි ක්‍රමයක් තියෙනවා. ඒක දාලා තමයි ඒ ගන්න හදාගන්න තියෙන්නේ. උත්තරේ 16 කියලා එනවා. හරි. ඔය sin cos පයිතගොරස් ප්‍රමේය වීඩියෝ එක මම දැම්මා. sin θ සමානයි 8 බෙදීම 10යි. මම කිව්ව එක බොරු නෙමෙයි. මම ඒ ඇත්තට ගියපු ලකුණු ටික ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේ පේපර් වල හැමතැනම තියෙන්නේ ඕවා තමයි. sin θ සමානයි
8 බෙදීම 10 නම් cos θ කීයද කියලා අහනවා. අපිට ත්‍රිකෝණයක් දීලා තියෙනවා මෙහෙම. මේ θ කියලා දීලා මෙයා 8යි මෙයා 6යි කියලා දෙනවා. පයිතගොරස් ප්‍රමේය දාලා ටක් ගාලා හොයාගන්න පුළුවන්. මෙයා 8යි මෙයා 6යි නම් මෙයා කීයද? මෙයා x නේ. මම දන්න විදිහම දෙනවා මම දාන x කියලා. x තමයි දන්නේ නැත්තේ ඒක. 8 වර්ගය එකතු 6 වර්ගය. මේ දෙනගේ වර්ගය මෙයාගේ වර්ගයට සමානයි. සමාන x වර්ගය. 64යි මෙයා 36යි මෙයා x වර්ගය. 100 සමාන x වර්ගය දෙපැත්තෙන් වර්ගමූල ගන්නවා. ධන හෝ ඍණ 10යි. ධන 10 හෝ ඍණ 10යි x. මේක වෙන්න බෑ. කුමක් නිසාද? දිගක් ඍණ විය නොහැකි. ඔයාලව ලියන්න. ඒකින්ද x සමානයි 10යි. මෙයා 10යි කියලා හොයාගත්තා. දැන් අනේ cos θ නේ. cos කියන්නේ බක cos සක sin සා බෙදීමක sin බා බෙදීමක බක cos සබට ය. කොහොමද? බක cos මේ θ බක 6 බෙදීම 10. මේවා වැඩිපුර හොයාගන්න ඕන ළමයි ඉන්නවා නම් අර පයිතගොරස් ප්‍රමේය පොඩි විනාඩි 10කවත් විනාඩි 10ක් වගේ වීඩියෝ එකක් තියෙනවා. ඒක ගිහලා ටක් ගාලා බලාගෙන ඉන්න. එතකොට මේකෙන් සාමාන්‍යයෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. අනිවාර්ය ලකුණක් නේ CA. හරි. ඊගාවට තියෙන අසමානතාවයක් සංඛ්‍යා රේඛාවක දක්වන්න. අසමානතාවය තමයි 2x ඍණ 1 කුඩායිලු 3ට වඩා. සමීකරණ විසඳනවා වගේම සාමාන්‍ය විදිහට x තනි කරගන්න. 2x ඍණ 1ට එකතු 1ක් 3ට එකතු 1ක්. මේ ඍණ 1 වේදාලේ හැරේ. 2x ඍණයි 4ට වඩා. දෙපැත්තම දෙකෙන් බෙදනවා. x කුඩායි 2යි. මේක සංඛ්‍යා රේඛාවේ දක්වන්න තියෙන්නේ 2ට වඩා x කුඩායි. මේ පැත්තේ බිංදුව මේ පැත්තේ ධන 2 මේ පැත්තේ ඍණ 2 කියලා ගමුකෝ. ධන 2 කියන තැන රවුන්ඩ් කරගන්නවා. 2ට වඩා කුඩායි කියලානේ කියන්නේ. 2ට කුඩා පැත්තට මෙහෙම අඩිරුල තියලා ගන්නවා ඊළඟ. එක ඉවයි ගහන්නේ. මේකේ බැරි වෙලා හරි කුඩායි හෝ සමානයි කියන ලකුණ තිබ්බොත් මෙන්න මේ බෝලේ අපි පාට කරන්න ඕන. ඊට අමතරව මේකේ තව තියරි එකට තියනවා නම් තියෙන්නේ බැරි වෙලා හරි මේකේ දෙපැත්තෙම ඍණ සංඛ්‍යාවකින් බෙදෙනවා නම් අසමානතාවයෙන් පැත්ත මාරු කරන්න ඕනේ. හරි නේද? අසමානතාවයක් වුණා සමීකරණයක් විදිහට විසඳනවා. සාමාන්‍ය විදිහට එකතු කරලා තියෙන අඩු කරලා තියෙන එකතු කරලා විසඳගෙන යනවා. සංඛ්‍යා රේඛාවේ දක්වද්දී කුඩායි හෝ සමානයි වගේ මෙන්න මේ සමාන ලකුණු තියෙනවා නම් මෙන්න මේ බෝලේ පාට කරනවා. ඊට අමතරව ඍණ සංඛ්‍යාවකින් බෙදනවා වගේ එකක් තියෙනවා නම් එතකොට මෙන්න මේ අසමානතාව මෙහෙම තිබ්බොත් පැත්ත මාරු කරන්න ඕනට. හරි. 19 වෙනි ගාන. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. x අගය සොයන්න. වෘත්තවල ගණන් කරද්දී පොඩි තියරි දෙක තුනක් තියෙනවා. මම තියරි දෙකක් කියන්නේ. මේක කේන්ද්‍රයනේ. වෘත්තයේ එකම තැන ඉඳන් හරිද? එකම තැන ඉඳන් ඉතුරු තැන් වලට ගහන කෝණවල අගයන් සමානයි. කියන්නේ මෙයා 30යි නම් මෙයා 30යි මෙයා 30යි. එකම තැන් දෙකකින් පටන් අරන් මේ ඉතුරු ඡාපෙට ගහන කෝණ සේරම සමානයි. ඊළඟට කේන්ද්‍රය මතට ගහන එක. එකම තැන ඉඳන් මේ අපි ඉතුරු ටික මකා ගමු. මේ තැන ඉඳන් ඉතුරු වෘත්ත ඡාපයට ගහන එක කේන්ද්‍රයට ගහන එකෙන් භාගයයි. මෙයා 60යි නම් මෙයා 30යි. කේන්ද්‍රයට ගහන එක ඉතුරු ඉස්සරහ ඡාපයට ගහන එක වගේ දෙගුණයක්. ඊගාවට මෙහෙම තිබ්බා කියන්නකො විස්කම්බයෙන් වෘත්තයක අදින කෝණය. මෙහෙට හරි මෙන්න මෙහෙම හරි කොහොම හරි මේ විස්කම්බයෙන් අදින කෝණය අංශක 90යි. ඕන් ඔය තීරි තුන දන්නවා නම් මෙන්න මේ වෘත්ත කියන එක හදා ගන්නත් පුළුවන්. මම ආයෙ පොඩ්ඩක් කියන්නම් ඔය තීරි තුන. මෙහෙම වෘත්තයක් තියෙනවා. වෘත්තයක ජායක් තියෙනවා. ජායක දෙපැත්තේ ලක්ෂ වලින් ආරම්භ වෙලා ඉතුරු වෘත්ත ඡාපයට අදින කෝණ සේරගෙම අගයන් සමානයි. පළවෙනි පොයින්ට්. මේක 30යි නම් මේකත් 30යි මේකත් 30යි. ඊගාවට මේ ජායේ ඉතුරු වෘත්ත ඡාපය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්ලු කේන්ද්‍රය මත යාම ගහන කෝණය. මේක 30යි නම් මේක 60යි. මේ ජායේ ඉතිරි වෘත්ත ඡාපය මත ගහන කෝණය මේ ජායෙම කේන්ද්‍රය මත ගහන කෝණය වගේ දෙගුණයක්. මේක වගේ දෙගුණයක් මේක. තුන්වෙනි එක අර සුවිශේෂී ජායක් තියෙන්නේ
විස්කම්බය කියලා. මෙන්න මේ කේන්ද්‍රය හරහා යන ජාය. ඔය ජායෙන් ඉතිරි වෘත්තය මත අදින ඕනම කෝණයක් ඉතිරි වෘත්තය මත ආපාදනය කරන කීපේ ලස්සන වචන තියෙනවා. ඒව ඕනේ. කෝණය අංශක 90ක්. විස්කම්බයකින් ගන්නවා නම් අනිවාර්යෙන් අංශක 90. උන් ඔච්චරයි තියෙන්නේ. උන් ඔකෙන් මේ ගන්න හදපු බලන්න. ලස්සන වෘත්තයක් ප්‍රින්ට් කරලා දීලා තියෙනවා. මට නම් එච්චර ලස්සනට අදින්න බෑ. A කියලා ලක්ෂයක් තියෙනවා. B කියලා ලක්ෂයක් තියෙනවා. C කියලා ලක්ෂයක් තියෙනවා. මෙතන O කියලා කියන එකක් තියෙනවා. මෙහෙම මේක අංශක 90යි මේක 36යි කියලා දීලා තියෙනවා. මොන ගණන්ද වань. මේක x කියලා දීලා තියෙනවා. හරිද? ඔය එකතු කරද්දි අඩු කරද්දි පැටලෙන්න තාම මෙහෙම වදින්නේ. නැත්තම් උන්ට පුළුවන් 20යි 30යි කියලා දෙන්න. එහෙම දෙන්න තෝ ඕවා දෙන්නේ ඔයාලට කොහොම හරි පටලවන්න. අහුවෙන්නේ බලමු ඒකට. දැන් අහන්නේ x මේ දෙන්න ජායක් නේද? ජායක දෙපැත්ත ලක්ෂ වලින් පටන් ගන්නේ. මෙහෙම ගහන කෝණේ කේන්ද්‍රයට ගහන කෝණේ කී ගුණයක්ද? මේ කෝණේ වගේ කී ගුණයක්ද? මෙයාගේම කේන්ද්‍රය මත ගහන්නේ දෙගුණයක්. ඒ කියන්නේ මෙයා 72යි. හරිද? මේ සරල රේඛා දෙකක් ඡේදනය වෙලා හින්දා මේක 90යි නම් මේකත් 90යි. මේක 72යි මේක 90යි මේක x. එහෙනම් හොයන්න තියෙන්නේ. 72යි 90යි x එකතු වුණාම 180යි. 162 එකතු x සමානයි 180යි. x සමානයි 180 අඩු කිරීම 162. ඒ කියන්නේ 18යි අංශ. සමීකරණ විසඳින්න නම් දැන් ඔයාලට මේ වීඩියෝ එක බැලුවත් පුළුවන් වෙන්නේ. අර තියරි තුල පාවිච්චි කරලා ජ්‍යාමිතිය ගන්න හරි ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්. ඊගා මේකත් අනිවාර්යයෙන්ම එනවා. ප්‍රස්තාරයක අනුක්‍රමණය ඒවා පාවිච්චි කරලා කොහොමද සමීකරණය ලියාගන්නේ කියන එක. මේ පැත්තට 1යි මේ පැත්තට 2යි. මේ දෙක කෙලින්ම තියෙන තැන තමයි දෙක තියෙන්නේ. කොහොම ඔය දත්ත ටික දීලා තියෙනවා. මේ AB. AB සරල රේඛා ඛණ්ඩයේ අපෙන් අහනවා සමීකරණය කොහොමද සමීකරණය ලියන්නේ. මුලින්ම AB කියන මේවයේ අන්තක්ඛණ්ඩය හොයන්න. අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන C වලින් දක්වන්න. අන්තක්ඛණ්ඩය 4යි. y අක්ෂය කැපෙන්නේ 4යි. දැන් අපිට y සමානයි mx ධන c කියලා මේ සමීකරණය ලියා ගන්න පුළුවන් අනුක්‍රමණය දන්නවා නම් m කියන අනුක්‍රමණය c කියන අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩේ හරි මේ දෙක කොහොමත් අඥාත පද. මෙයාව දන්නවා නම් හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය හොයන්න පුළුවන් මේකේ ලක්ෂ දෙකක් දන්නවා. මේ ලක්ෂය 0.4. මෙන්න මේක. මුලින්ම y කණ්ඩා මුලින්ම x කණ්ඩායමේ පස්සේ y කණ්ඩායමේ 0.4. මෙයා දෙකේ දෙක කණ්ඩායම දෙකක් දන්නවා නම් අනුක්‍රමණය අපිට ලියා ගන්න පුළුවන් y1 ඍණ y2 y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස y1 ඍණ y2 4 ඍණ නෙමෙයි 4 ඍණ 2 මේවා වලට පැටලෙනවා නම් දාගන්න ඕනේ x1 y1 x2 y2 කියලා දාගන්න පේපරේම දාගන්න. ඒක දැක්කම ඔයා හොඳ ළමෙක් කියලා හිතනවා මිසක් ඔයාගෙන වැරදි විදිහට හිතන්නේ නැහැ. ඔයාලට දෙන පේපරේ ඔයාලට ඕන විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. යාළුවාට ලස්සනට ප්‍රසන්ට් කරලා කොහොමද කියන්නේ? 4 ඍණ 2 බිංදුව ඍණ 2 4 දෙයක් අඩු වුණාම 2යි බිංදුව ඍණ 2 කියන්නේ ඍණ 2. 2 බෙදීම ඍණ 2යි කියන්නේ ඍණ 1යි අනුක්‍රමණය. මෙයා m කියන්නේ ඍණ 1යි කියලා හොයාගන්න. m ඍණ 1යි නම් මේක ලියන්න තියෙන්නේ. y සමානයි ඍණ 1යි x ධන 4. ඔන්න ඕක තමයි ප්‍රස්ථාරය සමීකරණය කියන්නේ. හරිද කියලා? ඛණ්ඩාංග දෙකක් දන්නවා නම් කොහොමද අනුක්‍රමණය හොයන්නේ? අන්තක්ඛණ්ඩය කොහොමද හොයන්නේ? අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය දන්නවා නම් කොහොමද සමීකරණය ලියන්නේ? ඕක ප්‍රශ්න තුනම හරි. කොහොමද කියන්නම්කො රේඛාවක අන්තක්ඛණ්ඩය දන්නේ නැත්නම් කොහොමද හොයන්නේ කියලා? මෙයා හිතන්න 6 7 මෙයා 2 3 කියලා හිතන්නකො. මෙයාගේ අනුක්‍රමණය විතර අපිට මේ ලක්ෂ දෙක දන්නවනම් අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. අන්තක්ඛණ්ඩය දන්නේ නැහැ. කොහොමද ලියන්නේ කියලා බලමු. මේකේ මුලින්ම අනුක්‍රමණය හොයාගන්න ඕනේ. මෙයා y1 මෙයා x1 මෙයා x2 මෙයා y2 නේ. y1 ඍණ y 4 ඍණ 3 බෙදීම 6 ඍණ 2. 4 බෙදීම 4 1යි. අනුක්‍රමණය 1යි. අනුක්‍රමණය හොයාගත්තා නම් දැන් අපි මේ සාධාරණ ලක්ෂයක් ගන්නවා
xy කියලා. ඊට පස්සේ මේ ලක්ෂ දෙක ඇසුරෙන් සමීකරණය ලියලා මේ ලක්ෂ දෙක ඇසුරෙන් අනුක්‍රමණය ලියලා ඒකට මේක සමාන කරනවා. දැන් අපි m 1 කියලා දන්නවනේ. මේ ලක්ෂ දෙක ඇසුරෙන් ලියුවොත් y ඍණ 7 බෙදීම x ඍණ 6 මේක සමාන වෙන්න ඕනේ නේද? අපි ඉස්සෙල්ලා හොයපු මේ m කියන එක. m. m කියන්නේ y ඍණ 7 බෙදීම x ඍණ 6 m කියන්නේ 1යි. මේ පදෙන් මේ පැත්ත හරස් ගුණ කරගන්නවා. y ඍණ 7 සමානයි x ඍණ 6යි. ඇයි එකෙන් වැඩි වෙන්නේ? ඒකින්ද තියෙනවත් වැඩි වෙන්නේ නැහැ. දැන් ඉතින් මේක තමයි සමීකරණ. මේක ඕන ලස්සන කරලා ලියාගන්න y සමානයි mx ධන 100 කරේ. මේ ඍණ 7 මේ පැත්තට කියනවා y සමානයි x ඍණ 6 ධන 7. ඍණ 7 මෙහෙට ගෙනියද්දි ධන 7 වෙනවනේ. මේක x ධන 1යි y සමානයි x ධන 1යි. දැන් මොන් අන්තක්කණ්ඩය හොයාගන්නත් පුළුවන් ධන 1යි. අනුක්‍රමණය මෙතන ධන 1යි කියලා තියෙනවා. ඔච්චර තමයි මේ ප්‍රශ්නෙත් එන්නේ. ඕන් ඒ කැලලුත් ඔන්න අනිවාර්යෙන් එක ලකුණක් ගන්න පුළුවන්. ෂුවර් ඈ. කැට කියලා කියන්නේ අනිවාර්යෙන් මේ තියරි ටික පාවිච්චි කරලා එක ලකුණක් ගන්න පුළුවන්. අර ජ්‍යාමිතික ප්‍රමේය ටික පාවිච්චි කරලා එක ලකුණක් ගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් තමයි ඔයාලට කෙටි ප්‍රශ්න වල වැඩිම ලකුණු ගන්න කියලා යන්න පුළුවන් වීඩියෝ එක. හරි. 21 වෙනි ප්‍රශ්නේ. මම මේ වීඩියෝ දාන්න පටන් ගත්තේ සම්භාවිතාව. පළවෙනි වීඩියෝ. ඒක බලපු නැති අය ඉන්නා නම් ඒකත් ගිහලා බලන්න. ඔය ඕවා බලන කට්ටිය පොඩ්ඩක් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරන්න යාළුවන්ට. හරි අපිට ගානේ උගානට ඒවා පස්සේ කතා කරමු. මෙහෙම තියෙනවා හතරයි එළියේ. ඔය මේ පහක් යන්නේ. දෙවන වාරය පළමු වාරය කොහොම හරි මේ ඔයාලා චීති පොඩ්ඩක් කියවලා බලන්න චතුස්තරයක් දෙපාරක් උඩ දානවලු වාර දෙකේ හම්බෙන අගයන් එකතුව 7 හරි 7ට වැඩි වෙන හරි දේවල් ටික කොටු දැනේ වට කරලා දක්වන්නලු. මේ හැම කතරේටම තේරුමක් තියෙනවා කියලා මම කිව්වා. මෙතන හැබැයි ළමයි වැඩිදුර විස්තර කරන්න බෑ. ඇත්තටම මේ පාඩම දැනගන්න ඕනි කට්ටිය නම් ඔන්න දැක්කද? කෙටි ප්‍රශ්නයකුයි ලොකු ප්‍රශ්නයකුයි. ලකුණු 6ක් කවර් කරගන්න ඕනි කට්ටිය ඉන්නවා නම් විනාඩි 20ක වගේ වීඩියෝ එකක් තියෙන ගිහිල්ලා ඒක බලන්න එන්න. හරි. මේකෙන් මම ඒකෙදිත් කිව්වා මේ හැම කතරයකටම තියෙනවා තේරුමක්. මේ කතරෙන් කියන්නේ පහළට ආපහු පළමු වාරේ චතුස්තලයේ එක කියන පැත්ත වැටිලා දෙවෙනි වාරෙත් එක ලැබීම. එන්න මේ කතරේ ගන්න. පළමු වාර 3 ලැබිලා දෙවන වාර 3 ලැබීම. මේ කතරේ. පළමු වාර 4 ලැබිලා දෙවන වාර 2 ලැබීම. ආන් එහෙම. ඔය අවස්ථා දෙක එකතු කරලා දැන් මේක ගන්නකො 1 1නේ. ඔය දෙක එකතු කරාම 2යි. මේක ගන්නකො 4යි 4යිනේ. ඔය දෙක එකතු කරාම 8යි. ඕම් ඔහොම එකතු කරාම 7 හරි 7ට වැඩි හරි වෙන සංඛ්‍යා ටික රවුන්ඩ් කරන්න. නේද? එහෙම රවුන්ඩ් කරන එකට ඔයාලට 100න් ලකුණක් දෙනවා. හරිනේ? කොහොම පොඩි රවුන්ඩ් වලට ගහලා අන්තිමට මේ ටික වල පොඩි රවුන්ඩ් කරා කියන්නකො. ඊළඟට මේ ටික ඔක්කොම අල්ලලා තනි රවුමක් ගහගන්න. ඕකට ඔයාලට දෙනවා 100න් ලකුණක්. බලන්න කොච්චර ලේසිද කියලා. හැම කතිරෙම චෙක් කරන්න. ඒ කතිරවල තියෙන අගයන් වල එකතුව 7 හරි 7ට හරි වැඩි වෙනවා නම් රවුන්ඩ් කරා. නැත්නම් නිකන් හිටියා. 22 වෙනි ගාන. අන්තිම ගණන් හතර මේවා සාමාන්‍ය ටිකක් අමාරු ගණන්. මෙහෙම වෘත්තයක් තියෙනවා. ඔයාලට මේවා නම් බෑ කියලා උරි වෙන්න එපා. ලකුණු 75කට යන්න මෙච්චර මේ ලොකු ගණන් ඕනේ නැහැ. 75කටම යන්න උනත් ඕනේ. ලකුණු 25ක් වලමයි කෙලිම අයින් කරලා දාන්න පුළුවන්. හරියට හිරලා මැනලා කරා නම් බොහොම අඩු මහන්සියකින් ඒකක් ගන්න පුළුවන් විභාගයක් තමයි මේ O level කියලා. මේ තුන සමානයි කියන්නේ කෝණ තුනම සමානයි x x x. ඒ කියන්නේ 180ක් වෙන්න නම් මේ කෝණයක් 60ක් වෙන්න ඕනි. ඒක දත්තවල දිලා නැහැ මම දාගත්තා. හරිද? ඊගාවට වෘත්ත චතුරස්‍ර කියලා සීනයක් තියෙනවා. වෘත්ත චතුරස්‍ර වල සම්මුඛ කෝණ. මෙයා වෘත්ත චතුරස්‍රයක් වෙන්නේ ඒ චතුරස්‍රයේ ශීර්ෂ හතරම වෘත්තයේ පරිධිය මත තියනවා නම් එයා වෘත්ත චතුරස්‍රයක්. මේ ලොකු එක කෙනා වෘත්ත චතුරස්‍රයක්. මෙන්න මෙයා වෘත්ත චතුරස්‍රයක් නෙමෙයි ළමයි. එයාගේ මේ ශීර්ෂයේ තියෙන පැත්තකනේ. මේ වෘත්ත චතුරස්‍රයක හැම වෙලෙම සම්මුඛ කෝණවල එකතු 180. මෙයා 60යි මෙයා x. එහෙනම් 60 එකතු x සමානයි 180ට. ඕක විසඳපුවාම වෙනවා x සමානයි 120යි. විසඳන්න කියන්නේ මේ 60 මේ පැත්තට අඩු කරනවා. එතකොට 120යි.
මේ පැත්ත මේක 60යි මේක 70 වෙන 130යි 130 එකතු y සමානයි 130 එකතු y සමානයි 180. ඕක විසඳපුවම y 50යි කියලා එනවා. හරිම ලේසි ළමයි. දැනගන්න ඕනේ තියරි දෙකයි. පාද තුනක සමාන නැක කෝණයක් 60යි. වෘත්ත චතුරස්‍ර කියලා જાතියක් තියෙනවා. අන් ඒ වෘත්ත චතුරස්‍රවල සම්මුඛ පාදවල සම්මුඛ කෝණවල එකතුව 180. හරි. ඕම් 23 වෙනි ප්‍රශ්නෙට ආය දාලා මොන්ටිසෝරි අපිට ගණන් වගේ ප්‍රශ්නයක්. ඔයාලා තේරුම් ගන්න ඕනේ. එන අමාරු ප්‍රශ්න දීලා මැද්දෙන් එන ලේසි ප්‍රශ්න දෙනවා. ඔයාලා නිකන් කන්ෆියුස් කරලා දාන්න. ඒවට අහුවෙන්න එපා. ලේසි ප්‍රශ්න ටික හරි ඉස්සෙල්ලාම පේපරේ බලලා කරගන්න. තප්පරයට 8යි මීටර වේගයකින්. ඒ කියන්නේ මෙයාගේ වේගය 8යි m/s ඍණ 1. තප්පරයට මීටර 8යි. ගමන් කරන සෝපානයකින් ප්‍රමිට්ට බිම් මහලේ සිට 320 මීටර උසින් පිහිටි මහලකට යාමට කොපමණ කාලයක් ගත වේද? වේගය සමානයි දුර බෙදීම කාලය. මේවා විද්‍යාවටත් තියෙනවා. පොඩි කාලේ දන්නවද? වේගය දන්නවා 8යි ms ඍණ 1 කියලා. සමානයි දුර දීලා දෙනවා 320යි මීටර කියලා. කාලය අපෙන් අහනවා ඒක දන්නේ නැහැ. x කියලා දාගන්න. x මේ පැත්තට වැඩි කරලා ගන්නවා 8යි x සමානයි 320යි. දෙපැත්තම 8ෙන් බෙදනවා. සමානයි 40යි තප්පර නැත්නම් තප්පර 40යි කියලා දාගන්න. ඊගාවට තියෙන්නේ න්‍යාස වැඩි කිරීම. න්‍යාස කියන්නේ ළමයි හරිම චූටි පාඩමක්. 2.1 කියන්නේ දීලා තියෙනවා බිඳුවේ ඍණ 2 කියලා. a.b එහෙම නැත්නම් a න්‍යාසය වැඩි කිරීම b න්‍යාසය කියන එක හොයන්න කියලා කියනවා. ඕක හරිම තියරි විදිහට හදනවා නම් මේක මේ කැලි දෙකකට කඩලා ඔයාලා සිලබස් එකේ ලියා ගන්නවා. මේක සමානයි 2.1 බිඳුවේ ඍණ 2 කියලා. මෙන්න මේ යට එක්කෙනා වාය ලියා ගන්නවා 0.4 දෙක කියලා. මෙයාගෙන් මෙයාව වැඩි කරනවා දෙවතාවක් 0.0යි ඍණ 1 වතාවක් ඍණ 2 ධන 2. 0 වතාවක් 0.0යි 4 වතාවක් ඍණ 2 ඍණ 8යි. දුව ඍණ 8 මෙයා 2යි මෙයා ඍණ 8යි. කොහොම ලියාගන්න තියෙන්නේ? න්‍යාස කියන්නේ හරිය පොඩි කන්සෙප්ට් එකක්. මේ කෑල්ලත් එක්ක මේක ලියාගත්තා යට කෑල්ලත් එක්ක මේක ලියාගත්තා. හරිද? මෙහෙම මෙයාගෙන් යට එක්කිනා. වැඩි කරා ලිව්වා. ඔච්චරයි. කන්සෙප්ට් එක තේරුම් නැත්නම් ආයෙ පාරක් වීඩියෝ එක ඉස්සරහට දාලා බලන්න. අන්තිම ප්‍රශ්නේ. මම ඔයාලට දවස් 30ක ප්ලෑන් එකක් කියලා හදලා වීඩියෝ ටිකක් දැම්මා 100න් ලකුණු 45කට විතර යන්න තියරි ටික. දැන් අද කෙටි ප්‍රශ්න ටික සාකච්ඡා කරා කෙටි ප්‍රශ්න 25ක්. එතකොට ඔයාලට මේකෙනුත් ලකුණු 5ක් 6ක් වැඩි කරගන්න පුළුවන්. මොකද මේ අනිවාර්ය ප්‍රශ්න තමයි හැම සැරේම වෙන්නේ. එකම විදිහ ප්‍රශ්න. ඒකට සාමාන්‍යයෙන් 100න් ලකුණු 50ක්. හරියටම ලකුණු ප්‍රශ්න පත්‍රයෙන් භාගයකට විතර යන්න පුළුවන් ලකුණු මේ වීඩියෝ 10 බැලුවා නම් ඕගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. හරියටම එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.